ගයිස් thumbnail එකේ තිබුණා වගේම TikTok එකකින් වීඩියෝ අරගෙන Facebook channel එක හරියට reel එකක් දාලා ලක්ෂ ගණන් සල්ලි හොයන්න ඔයත් කැමතිද? අනිවාර්යෙන් වීඩියෝ එක skip නොකර බලන්න. අපි යමු වීඩියෝ එකට. මේක සුපිරිම වීඩියෝ එකක් වෙයි. ඔයාට ගොඩක් වටින්න. ඔයාලට පේන්නේ US ටාගට් කරලා හදපු Facebook page එකක්. ඉතින් මේක පටන් ගන්න දැන් දවස් ගාණක් වෙන මේ ඕනනම් දවස් සතියක් ඇති. තාම ලොකුවට views එන. නමුත් මේ වීඩියෝ එකක් හදාගන්න ලොකු දෙයක් කරන්න දෙයක් නැහැ. මේකේ පොඩි policies ටිකක් තියෙනවා. අපි මේ policies ටික මේ වීඩියෝ එක පුරාම කතා කරනවා. මේ ඔක්කොම වීඩියෝ අපි අරන් තියෙන්නේ අපේ TikTok එකකින්. TikTok එකේ තියෙන වීඩියෝ එක ඉතින් අපි ඒ තියෙන විදිහට අප්ලෝඩ් කරන්නේ. අද ඔයාලට ඒ ගන්න විදිය පැහැදිලිව කියලා දෙනවා කොහොමද වීඩියෝ එකක් අරගන්නේ කියලා. රයිට්. මේ තියෙන වීඩියෝ ඔයාලා බලන්න. මේ වීඩියෝ හැමදේම මේ TikTok එකේ තියෙන වීඩියෝස්. ඉතින් අපි මේ විදිහට hook එකක් දාගෙන ලස්සන caption එකක් හදාගෙන කොහොමද කරන්න කියලා අපි අද බලමු. right. hey guys, TikTok එකට යන්න මේ විදිහට TikTok එක ගියාට පස්සේ ඔයාලා TikTok එකේ search bar එකකට ගිහලා ඔයා කරන Facebook page එක. අපි හිතමු ඔයාලා animal කරනවා, නැත්නම් plantation කරනවා, නැත්නම් ඔයාලා මොකක් හරි මේ ඔයා joke video කරනවා. ඒ ඕන එකක්. දැන් ඔයා හිතමු animal කියලා. animal plantation එකේ animal යටතේ වීඩියෝ එකක් දාන්න යාළුවනේ. අනිවාර්යෙන් මෙන්න මෙතන ඔයා animals වීඩියෝ ක්ලික් කරන්න. දැන් ඔයා හිතමු tiger නම් elephant එකේ වීඩියෝ කරන්න. දැන් මම මේ සර්ච් කරපුවා තියෙන cat and dog නම් අපි cat and dog එකක් කියලා. ඔන්න ඔය විදිහට cat and dog වීඩියෝ. ඔයාලා සර්ච් බාර් එකට ගිහලා සර්ච් කරගන්න ඔයාලගේ ටයිටල් එකට අවශ්‍ය මේ වීඩියෝ එක. දැන් අපි කිව්වා ඔයා සත්තු ගැන නම් සත්තුගේ funny වීඩියෝ නම් cat and dog funny කියලා සර්ච් කරලා පස්සේ මෙන්න මේ වගේ වීඩියෝ එකක් එනවනේ. මේ වීඩියෝ එක share button එකට ගිහලා මෙන්න මෙතනින් copy link කියලා තියෙන අන්න ඒ link එක copy කරගන්න. හරිද? මම නැවතත් කියනවා අර මේ විදිහට සර්ච් කරලා වීඩියෝ එකට ගියා. ඒ link එක ලස්සනට copy කරගන්න. copy කරගෙන ඇවිල්ලා අන්න ඒ link එක copy කරගෙන ඇවිල්ලා මම අර කීප app එකට යන් app එකට ගිහලා ඊට ටික කරගන්න. link එක copy කරන ඔයා ඔහොමම අපි app එකක් තියෙන app එකට යන්. මෙන්න මේ වගේ app එකක් තියෙන TikTok downloader කියලා. මේක තියෙනවා Play Store එකේ. මතක තියාගන්න මෙන්න මේ ලාංඡනයේ තියෙන මේ එක තමයි ගන්න ඕනේ. මෙන්න මේ ඔයාලට පේනවා. මෙන්න මේ TikTok downloader එක තමයි ගන්න ඕනේ. මේක download කරගත්තාට පස්සේ මේක උඩ ඇතුළට ගියාට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේක open වෙනවා. මේක no watermark. කිසිම watermark එකක් නැහැ. ඉතින් මෙන්න මෙතන මේ විදිහට ආවට පස්සේ මෙන්න මේ උඩම තියෙන තැනට අපි අර ඩවුන් මේ කොපි කරන් ආපු link එක paste කරලා download දෙනවා. මෙතනට මේ විදිහට ad එක මේ කියන්නේ සමහරට ad එකක් play වෙනවා තප්පර ගානක් ඒක දෙච්චර ගණන් ගන්න එපා. ඔයාලා වීඩියෝ එකට ආවට පස්සේ මෙන්න මෙතනින් link එක දුන්නාට පස්සේ මෙතන download no watermark කියන නිල් පාට බටන් එක click කරන්න. නැත්නම් HD quality එක හරි දෙකෙන් ඕන එකක් කරගන්න. මේ විදිහට download watermark කියන එක click කරන්න. click කරලා පස්සේ ඔයාලට මේක මේ විදිහට download වෙනවා. හරිද? මේ details කියලා මෙන්න open කරලා පස්සේ මෙන්න මේ වගේ වීඩියෝ එකක් download වෙනවා ඔයාලට. හරිද? විනාඩියක වීඩියෝ එකක්. ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක පොඩ්ඩක් edit කරලා දාන්න. ඉතින් edit කරන ඔයාලට පුළුවන් VN app එක ගන්න පුළුවන්. නැත්නම් ඔයාලට ඕන ඔයාලා editing වීඩියෝ හදන්න පුළුවන් ඕන තරම් app තියෙනවා. දැන් මගේ නම් සාමාන්‍යයෙන් මේ phone එකේම app එක තියෙනවා. මගේ Android phone එක දැන් අලුතෙන් ගිහලා තියෙනවා. වීඩියෝ editing එකක් ෆොටෝම. දැන් ඒකෙන් තමයි මම edit කරන්නේ. ඒ නිසා මම නැවත මේ ගැලරියට ගිහලා අපි අර වීඩියෝ එක ගන්නවා. වීඩියෝ එක අරගෙන ඉරලා මගේ නම් දැන් මේකේ Android phone එකේ ඉඳන් මට මේකේ editing එක තියෙනවා. ඉතින් මම editing එකෙන්ම හදනවා. ඔයාලගේ editing එක නැත්නම් ඔයාලා ඒක බලලා හදා ගන්න. මේකේ මම මේ music එක කොහොමද cut කරලා තමයි හදන්නේ. මොකද මේ අපි මේකට music එකක් Facebook studio එකෙන් දා ගන්නවා. right. මෙන්න මේ විදිහට වීඩියෝ එකට ගිහිල්ලා ඉවරලා ඔයාලා මුලින්ම මේකේ විනාඩියක් වගේ වීඩියෝ එකක් තියෙනවා නම් අපි reel එකකට දාන තප්පර 45ක් වගේ තමයි සාමාන්‍ය 35ක් 45ක් වගේ වීඩියෝ එකක් තමයි හදාගන්නේ. මේකේ වැඩි කොටස් තියෙනවා ඒ ටික කපා ගන්න. ඔයාලා පාවිච්චි කරන වීඩියෝ එඩිටින් ඇප් එකකින් කපලා අයින් කරලා ඉවරලා මේ මගේ නම් ඉතින් මේක මිරර් කියලා එකක් තියෙනවා. මිරර් එකෙන් අනිත් පැත්ත මාරු කරන්න පුළුවන් වීඩියෝ එක. මම නම් ඉතින් සාමාන්‍යයෙන් එහෙම දෙපැත්ත මාරු කරලා වීඩියෝ එක ඉතින් පොඩ්ඩක් එඩිට් කර ගන්නවා. හරිද? ඒ විදිහට ඔයාලත් මේක එඩිට් කරගන්න. ඉතින් මේකේ ලොකු දෙයක් නැහැ. ඉතින් ඔයාලා මේකේ අනිවාර්යෙන් මේ ෆිල්ටර් එකක් දාලා කලර් එක මාරු කරගන්න. ඊට පස්සේ ගියාම පොඩ්ඩක් ඔය ෆිල්ටර් වලින් තවත් adjust කරන්න පුළුවන් නම් ඒවා adjust කරන්න. ඒ දේවල් අනිවාර්යෙන් හරියට කරගෙන තප්පර 40කට විතර වීඩියෝ කරනවා. ඒක අනිත් එක තමයි වීඩියෝ එක ඉස්සරහා තියෙන එක පස්සට පොඩ්ඩක් අර මේ එක එක සත්තුන්ගේ වනේ මේක තියෙන්නේ සත්තාගේ කොටස් 3-4ක් තියෙන වීඩියෝ එකේ. ඒකේ පස්සේ මැදින් තියෙන කොටසක් ඉස්සරහට දාලා එහෙම පොඩ්ඩක් මැදට අරගෙන වගේ වීඩියෝ එක හදන්න. ඒකට කාටවත් හොයන්න බෑ මේ වීඩියෝ එක මේ කොහෙන් හරි මේ TikTok එකෙන් download කරගත්ත වීඩියෝ එකක් කියලා හොයන්න බෑ. හරිද? එන්නේ විදිහට වීඩියෝ එක download කරගෙන තමයි අපි වීඩියෝ එක හරියටම හදාගන්නේ. මේ මොකද මේ page එකට දාන්න. ඒකට මතක තියාගන්න මේකේ තියෙන අපිට මේ music add කරන්න. මේ music එක add කරන්න එපා කිසිම අවස්ථාවක. මේකේ music අපිට අදාළ නැහැ. අපි Facebook studio එකට ගිහලා තමයි music එකක් ගන්න. හරිද?
රයිට් ඔය විදිහට මෙන්න මෙතනින් ඔයාලා 1080 රේෂියෝ එකෙන් ගන්න. ඒක තමයි ෆොටෝ එක කියන්නේ වීඩියෝ එක පැහැදිලි. අනිත් එක මතක තියාගන්න 9:16 න් තමයි හදා ගන්න ඕනේ වීඩියෝ එක. නැත්නම් Facebook එක page එක පුරාවට පේන්නේ නැහැ ඔයාලා හදාන වීඩියෝ එක. හරිද මෙන්න මේ වගේ ලොකුවට පේන්න ඕනේ. හරිද මේ YouTube එකට දාලා තියෙන්නේ මම 16:9 වෙන්න ඕන. නමුත් මේක වීඩියෝ එක දෙපැත්ත කරගන්න බැරි හින්දා තමයි මේ විදියට වීඩියෝ එක මේ රෙකෝඩ් වෙන්නේ. ස්ක්‍රීන් රෙකෝඩ් එකක් ඉඳන් නැත්නම් ඔයාලා Facebook දානවා අර විදියට රයිට්. ඔය විදිහට හදාගෙන මේක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඔයාලා යන්න ChatGPT එකට. ChatGPT එකෙන් ගිහින් අපි මේකට අවශ්‍ය ටයිටල් එක අරන් අවශ්‍යතාවය නැහැ. මේ කැප්ෂන් එකකුයි හැෂ්ටැග් එකකුයි අපි අරගමු. ඒ ටිකත් එක තමයි අපි ඩවුන්ලෝඩ් කරලා මේ දාපු වීඩියෝ එක Facebook එකට අප්ලෝඩ් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ අපිට ඉතිච්ච මේ කැප්ෂන් එකක් දාන්න පයි එක අපිට හරියට මේ ජෙනරේට් කරගන්න තේරෙන්නේ නැති හින්දා අපි චටාගෙන්ම තමයි වැඩේ කරගන්න එක ලේසි. හරි ඔයාලා මෙන්න මේ විදිහට ගිහිල්ලා ඔයාලගේ ෆෝන් එකෙන් ChatGPT එක ඕපන් කරගන්න. ඕපන් කරගෙන ඔයා දෙන්න එයාට ෆොන්ට් එකක් සාමාන්‍ය මේක සිංහලෙන් දුන්නට කවන්නේ නැහැ. අපි කියන්නේ මේ මම පූසෙකුයි බල්ලෙකුයි වීඩියෝ එකක් තියෙන එක විහිළු වීඩියෝ එකක්. ඒක නැත්තම් කොමඩි වීඩියෝ එකක් හරි මොකක් හරි දාලා මට ඒකට අවශ්‍ය Facebook page එකකට දාන්න පුළුවන් caption එකක් හරි hashtag හරි දෙන්න කියලා මෙන්න මේ විදිහට ඔයාලා type කරන්න. හරිද? මේ විදිහට type කරන්න මම දැන් පොඩ්ඩක් මේක type කරනවා. මේ විදිහට හරියටම ඔය සිංහල වචනයක් හරිය මේ අඩු වුණා කියලා ගැටලුවක් නැහැ. ඒක එයා හරියට තේරුම් අරගෙන නමුත් හරි දේ එයාට කියන්න ඕන. කිව්වේ නැත්නම් ඔයාට වෙන බයිලාවක් තමයි දෙන්නේ. ඒක නිසා හරියටම දෙන කැප්ෂන් එකක් දුන්නාට පස්සේ ඒකත් පොඩ්ඩක් කියවලා බලන්න ඔයාගේ වීඩියෝ එකට ගැලපෙනවද කියලා. ගොඩාක් දුරට මේක ගැලපෙන විදිහට තමයි දෙන්නේ. මෙන්න මේ විදිහට ජෙනරේට් කරලා දෙනවා. මේ දැන් අපි මේ විදිහට හදලා දුන්නාට පස්සේ ඉස්සෙල්ලා මේ විදිහට මෙන්න මම දැන් ටයිප් කරනවා මේ බලා ගන්න. මම ටයිප් කරන්නේ පූසා බල්ලා විහිළු වීඩියෝ එක FB page එකට දාන්න කැප්ෂන් එකක් හා හැෂ්ටැග් දෙන්න කියලා තමයි මම දැන් දාලා මේ ChatGPT එකෙන් අහන්නේ. රයිට් මෙන්න මේ විදිහට දාලා මැසේජ් එක එයාට සෙන්ඩ් කරමු. සෙන්ඩ් කරාට පස්සේ එයා දෙන රිසල්ට් එක බලන්න මොකද කියලා මෙන්න මේ වගේ රිසල්ට් එකක් දෙනවා. මේ වගේ රිසල්ට් එකක් දාලා පස්සේ මේක කොපි කරගෙන අපි වීඩියෝ එකට දාන්න යන්න පුළුවන්. එතන මෙතන මතක තියාගන්න හුක් එකක් තියෙනවා. අපි හුක් එකක් දානවා වීඩියෝ එකේ මුලට. ඒක තමයි අපි දාන කාටද ඒක පේන්නේ. හරිද වීඩියෝ එකක් එඩිට් කරද්දී වාට ඕන හුක් එක අරන් මේ මුලින්ම වීඩියෝ එක එඩිටින් එකේදී මුලින්ම පෙන්වන්න පුළුවන්. ඒතොර ඒ පේන ටික තමයි ඔයාගේ Facebook එකේ පේන්නේ. හරිද? ඔන්න ඔය විදිහට ගිහිල්ලා අපි යමු දැන් Facebook page එකට. ඔයාගේ Facebook එකේ මගේ මේක තියෙන්නේ මේ US page එකක් මම ඉතින් මේක ළඟදී පටන් ගත්ත එක. මේක ඉතින් දාන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා මේ reel එකක් දාන්න මේ පේන තැනින්ම මුලින්ම reel එකක් දාන්න පුළුවන්. මෙන්න මෙතන ඔයාලට තියෙන මේ reel කියලා තියෙන එතනින් දාන්න පුළුවන්. නැත්නම් මේකේ all එකට ගිහිල්ලා එලා මේ location මේ කියන්නේ අපේ page එකට ගිහිල්ලා යටට ගියාට පස්සේ reel කියලා තැනක් තියෙනවා. එතනින් දාන්න පුළුවන්. කොහොමද මත් ගැටලුවක් නැහැ. right ඔය විදිහට ඔයාගේ වීඩියෝ එක page එක select කරගත්තා. මෙන්න මේ ඩිස්ප්ලේ එකේ උඩින් අපිට හුක් එකක් දාගන්න පුළුවන් ඕන නම්. හරිද? අපි ගිහලා ChatGPT එකෙන් අපි හුක් එකක් ගත්තේ නෑනේ. අපි ගිහලා නැවත මේකට හුක් එකක් දෙන්න කියලා දාමු. ඊට පස්සේ හුක් එක අරගෙන ඇවිල්ලා අපි අතරින් දාමු. නැත්තම් ඔයාලා වීඩියෝ එක හදද්දි වුණත් අර මම අර කිව්වා වගේ මුලින්ම වීඩියෝ එක හදාගෙන එනකොට දාන්න පුළුවන්. ඒක ගැටලුකුත් නෑ. right මෙන්න මේ හුක් එකක් දුන්නාට පස්සේ මේක ඔයාලට හොඳයි නම් ඒක කොපි කරගන්න. නැත්තම් ඔයාලට හොඳ නැත්තම් එයාට ආයෙ කියන්න එකක් හදාගෙන කියලා. මෙන්න මෙතනට ගිහිල්ලා ඔයාලට මේක පේස්ට් කරගන්න පුළුවන් මෙතනින්. යටින් තියෙන ඉංග්‍රීසි අකුරත් ඒ විදිහට හුක් එක හදාගෙන මේ විදිහට හුක් එක මෙහෙම ප්ලේස් කරගන්න. හරිද? හුක් එක ප්ලේස් කරගෙන ඉඳලා ඔයාලට ඒක ප්ලේස් කරනදී මතක තියාගන්න. ඔයාලට මේකේ ෆොන්ට් තියෙන ඉතින් ඔයාලට වීඩියෝ එකට හානියක් නොවන ෆොන්ට් එකක් භාවිත කරන්න කළා. මේ විදිහට දාගත්තට පස්සේ උඩින් පොඩියට සාමාන්‍ය තේන විදිහට දාන වීඩියෝ එකට හානියක් නොවෙන්න. රයිට්. ඔය විදිහට හදාගත්තට පස්සේ ඊළඟට මේකේ මියුට් එක අයින් කරන්න. අපි අර මියුට් එක අයින් කරලා තමයි ගෙනාවේ. ඊට පස්සේ අපි මේකේ Facebook story එකෙන් add music එකට ගිහිල්ලා මේ විදිහට music එක select කරනවා. comedy video කියලා select කරනකො cat and මේ dog නම් ඒ වගේ වීඩියෝ එකක් නම් මේ cat and dog comedy කියලා දාන්න. ඒකෙන් ගැලපෙන music එකක් මේ විදිහට add කරගන්න. right නම් මම පළවෙනි එක තියෙන එක හොඳයි කියලා ඒක add කරලා මේක පල්ලෙහාටම අයින් කරලා දා ගන්නවා. දාලා ඉවරලා මේක ඊළඟට share කරනවා. share කරපුවම දැන් මෙතන දාන්න ඕන අපි caption එක. අපි අර ChatGPT එකෙන් අරගත්තන caption එකයි hashtag එක අන්න එක දැන් copy කරගන්න මේ විදිහට. කොපි කරගෙන ආවිල්ලා මෙන්න මෙතනින් පේස්ට් කරගන්න. පේස්ට් කරගත්තට පස්සේ මතක තියාගන්න මේකේ හැෂ්ටැග් ගොඩක් තියෙනනේ. සාමාන්‍ය රීල් එකට අපි හැෂ්ටැග් 4ක් වගේ තමයි දාන්නේ. ඒකත් හොඳ මේ වගේ අනිත් ඒවා අයින් කරගන්න. ඒකත් ඔයාලට ඕන නම් මේ හැෂ්ටැග් දෙක තුන ChatGPT එකට කියලා මට හොඳම හැෂ්ටැග් 4 දෙන්නේ කොහමද? එතනින් එයා දෙනවා. රයිට්. ඔය විදිහට දාලා මේක ලොකේෂන් ඕන නම් ඔන් කරන්න ලංකාවේ පේජ් එක ගන්න ලංකාවට ශ්‍රී ලංකා කියලා දාගන්න. නැත්නම් පිටරට නම් ඒක ලොකේෂන් දාන්න එපා. ඉතින් ඔය විදිහට දාලා ඉවරලා මේක අපිට පුළුවන් ටයිම් ෆ්‍රේම් එකකට අපිට කස්ටමයිස් කරගන්න. හරිද? මෙතන ඔයාලට පේනව නේද ඔරලෝසුව වගේ එකක් තියෙනවා. මෙන්න මේ ඔරලෝසුව වගේ එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මේක ඔයාලට වීඩියෝ එක දාන්න ඕනේ දවස වෙලාව ඒ ඔක්කොම ටික ෂෙඩියුල් කරගන්න.
දැන් මම මේක 29 වෙනිදාට දානවා 29 වෙනිදාට කවදද ප්ලේ වෙන්න ඕන කීයටද ප්ලේ වෙන්න ඕන කියලා මේ විදිහට හදා ගන්න පුළුවන්. හරිද? ඔන්න විදිහට දාගන්න පුළුවන්. නමුත් මම දැන් මේක දාන්නේ නැහැ. මම මේ වෙලාවේ ඔයාලට වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා පෙන්නන්න ඕනේද මම මේ වීඩියෝ එකට මේ විදිහට දානවා. නැත්නම් ඔයාලට සැඩියුල් කරන්න පුළුවන්. රයිට්. ඔය විදිහට දාගත්තට පස්සේ මේක අපිට පුළුවන් ලස්සනට මේ අප්ලෝඩ් කරන්න. දැන් අප්ලෝඩ් වෙනවනේ දැන්. ඔන්න ඔය විදිහට තමයි අප්ලෝඩ් කරගන්නේ. හරිද? ඔක තමයි ඉතින් මේ වීඩියෝ පුරාවට ඔයාලට කතා කරන්න ඕනේ. ඉතින් ඔයාලට YouTube එකට ওই විදිහට TikTok එකෙන් අරගෙන no watermark app එක අරන් මේ විදිහට පිළිවෙලට වැඩේ කරගෙන සුපිරි ගේමක් ගහන්න පුළුවන්. අලුත් කෙනෙක් නම් ඉතින් ওই විදිහට කරන් යන පසු කාලෙක ඔයාලා ඉතින් වීඩියෝ එක එඩිටින් එක හැම වෙලේම TikTok එකෙන් දාන්න නැතුව ඔයාලා හදන්න try කරන්න. ඉතින් මුල් කාලේ ඉතින් ගැටලුවක් නැහැ ඔයාලට අර මේ page එකේ followers ටික හදාගන්න views ටික හදාගන්න හොඳයි. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් like කරන්න, comment කරන්න, ආදර සමගන්න. දෙයක් කියන්න අමතකුණා අනිවාර්යෙන් channel එක subscribe කරන්න යාළුවනේ. සුපිරි වීඩියෝ එකක් අනිවාර්යෙන් අරන් එන්න බලාපොරොත්තු වෙන. ආදර සමගන්නවා. සුබ දවසක් සියලු දෙනාට.